Hello guys, welcome back to my YouTube channel. Only thing අදගෙන ආවේ යාපනයේ vlog එකේ part 3. ඉතින් අද vlog එකේ මොකද වෙන්නේ කියලා බලන්න ඕන නම් vlog එක දිගටම බලන්න. ඉතින් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ පාරවල් වල දුවන CTB බස් එකක් වගේ තමයි මේකත්. මේක වෙනසකට තියෙන්නේ මේක බස් එකක් නෙවෙයි නැවක්. ඉතින් මේ වගේ නැවක තමයි අපිට නාගදීපට යන්න හම්බුනේ. ඉතින් ඔන්න අපි දැන් නාගදීපට ඇවිල්ලා ඉන්නේ. නාගදීපට ඇවිල්ලා ඉඳියට පේනව නේද යන්න පොලිම. ඉතින් ওই පාලම දිගේ තමයි යන්න ඕනි. ඒත් ඉතින් කොච්චර ගියත් පොලිම. ගොඩක් මිනිස්සු ඉඳියා. ඉතින් කොහොම හරි පොලිමේ ඉඳලා අපි ටිකට් එකක් පෙන්නලා මට මතක විදියට ටිකට් එක නම් එච්චර වැඩි ගාණක් වුණා රුපියල් 200යිද කොහෙද. ඉතින් ටිකට් උත් අරගෙන ඔක්කොම කරලා අපි මෙයා වේ නාගදීපේ වඳින්න. ඇත්තටම අපි ගියේ නිවාඩු දවස් ටිකක් අල්ලලා. ඉතින් ඒක නිසාද මන් දන්නේ සෙනග ගොඩක් ඉන්දියා ඒ දවසේ. ඉතින් කොහොම සෙනග ඉන්දියාත් අපි ඉතින් අපේ පාඩුවේ නාගදීප වැඳලා ආවා. ඉතින් නාගදීප වැඳලා ඔක්කොම කරලා ඉවර වෙලා එතන තිබ්බ කෞතුකාගාරයක්. ඉතින් අපි කට්ටිය මොකද කරේ මේ කෞතුකාගාරෙත් බලන්න ගියා. ඉතින් හැමදාම එන්නේ නැහනේ. ඉතින් ඒක නිසා කෞතුකාගාරෙත් බැලුවා. බලන්නකෝ ඉතින් මේ ගොඩ ගහලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් අතරම මේ වගේ කඩවල් ගාවින් යද්දි මට නම් හිත යන්නේ ওই චූටි බඩුවල් තමයි. ඉතින් මම මෙතනින් අන්තිමේදී බෑග් එකකුත් තරම් තමයි නවතුනේ. බලන්නකෝ ඉතින් මේ වගේ ලස්සන ඇත්තටම S2 අහකට ගන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරමට ලස්සනයි. ඉතින් නාගදීප වැඳලා ඉවර වෙලා අපි ගියා. ඒත් එක්කම තියෙන කෝවිලක්. මට මේක මොකක්ද කියන්න කියලා නම් හරියට මතක නැහැ නම මොකක්ද කියන්න. ඉතින් අපි කෝවිල බලන්නත් ගියා. ඉතින් අන්තිමේදී අපි ඔක්කොම වැඳලා ඉවර වෙලා ගොඩ බිමට යන්න තමයි මේ හදන්නේ. ඉතින් දැන් කට්ටියට ගොඩක් මහන්සියේ ඉන්න. මොකද උදේට කෑවේ කඩල. ඊට පස්සේ අපි කෑම කෑවා. හෙවණක් බලලා තින් අතර කරලා කෑම කෑවා. ඉතින් ඇත්තටම මෙතන කියන්නේ අපි ට්‍රිප් එකේ වෙච්ච ආතරම සිද්ධිය තමයි මේක. ඒ තමයි මේ ඒ කියන්නේ නඩේ ගුරා ඉන්නානේ. අපේ නඩේ ගුරා නම් කස්තුරි මාමා නෙවෙයි. ඔන්න හොඳද? ඉතින් නඩේ ගුරා ඉඳගෙන කට්ටියට කිව්වා තමන්ගේ නම, එතකොට වයස, ගම, මොකද කරන්නේ, ඒ විස්තර කියන්නේ කියලා. ඉතින් ඒක තමයි මේකේ තියෙන්නේ. හැබැයි එකත් මරු කට්ටියට ඉතින් අර චූටි ජොලියක් එකක් ගියා. හරි ඒ සිද්ධියත් ඉවරයි. ඊට පස්සේ අපි ආවා ඩෙන්සිල් කොබ්බෑ කඩුව ස්මාරකය බලන්න. ඉතින් ඊට පස්සේ අපි ගියා නල්ලූර් කෝවිල බලන්න. හැබැයි අපි යද්දි නල්ලූර් කෝවිල වහලා. මොකද අපි යද්දි ගොඩක් හවස් වුණා. ඉතින් ඊට පස්සේ අපි ගියා රියෝ අයිස්ක්‍රීම් එකට අයිස්ක්‍රීම් එකක් කන්න. ඉතින් ඇත්තටම ළමයි මෙතන තෙල් පොලිම වගේ හරියට පොලිම තියෙනවා. වගේම හරියට සෙනග ඉන්නවා. හැබැයි මේ යාපනය වල මෙතනින් අයිස් එකක් කෑවේ නැහැ කියන්නේ වැඩක් නැහැ. ඉතින් ඇත්තටම මෙතන අයිසත් හරිම රසයි. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය දවල්ට කෑම කන්නත් ඔන්න ප්ලේස් එකක් හොයාගත්තා. ඉතින් ඊළඟට ආවේ මඩු දේවස්ථානෙට. ඉතින් මමගේ ජීවිතේ පළවෙනි පාරට තමයි ක්‍රිස්තියානි පල්ලියකට ගියේ. ඉතින් අන්තිමේදී ගොඩාක් හවස් වුණා. ඒ කියන්නේ හවස් වුණා කියන්නේ රෑ වුණා අපි මෙතනින් ඉද්දී.
කොහොම හරි ඉතින් අන්තිමේදී අපි රෑට කෑම ගන්න වෙලාවත් අවිල්ලා. අදට vlog එක මෙතනින් ඉවරයි. ආයෙ දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු. subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye.